ආයුබෝවන් වාසනාවන්ත බැතිබර පින්වතුනි. අද මම මේ දහම් කතාවට මාතෘකා කරගත්ත අද සමාජයට වටින ගැළපෙන දහම් කතාවක් වන අන්ධ භූත ජාතක කතා වස්තුව. හොඳයි මගේ වාසනාවන්ත පින්වතුනි, අපි එහෙනම් බලමු මේ අන්ධ භූත ජාතක කතා වස්තුව. බරණැස් පුර බඹදත් රජු තරුණ දේවියද සමගින් රටවැසියව පනමෙන් රැක ගන්නවා හොඳ හිත දිනමින්. දුගී මගී යාචකයන් හට රජු නිති දන් දෙනවා. රටවැසියන් පනවාගේ මහනිරිදුට සලකනවා. එදවස මේ බරණැස් පුරවරයේ සතුටින් වසන 40 කෝටියක් ධනය තියෙන බමුණෙක් හිඳින. අන්නෙදා බරණැස් පුරවරේ බඹදත් මහරජතුමාව දුගිමගී යාචකාදීන්ට දානමාන දෙමින් පින්දහම් කරනවා. රටේ රටවැසියන් බරණැස් රජතුමාට පණ වගේ ආදරය කරන්නට ගත්තා. මෙන්න මෙහෙම තමන්ගේ රාජදේවියත් සමග බොහොම සන්තෝෂෙන් කාලය ගත කරන අතරතුරේ මේ බරණැස් පුර වාසය කරනවා තනිකඩ තරුණ බමුණෙක්. මේ බමුණට තියෙනවා 40 කෝටියක් ධනය. මෙන්න මේ බමුණව මේ ලස්සන සම්පත් තියෙන මැදුරක ජීවත් වන ගම එනවා මේ බරණැස් රාජමාලිගාවට. අපි බලමු මොකටද මේ බරණැස් රාජමාලිගාවට මේ බමුණ එන්නේ කියලා. රංකහවණු පොදියක් අරගෙන මාලිගේ වෙතට එනවා. රජුත් සමගන් එකතු වෙලා දාඳු කීඩාවේ යෙදෙනවා. පළමුව මේ බමුණ දාඳු කැටය අරන් උඩ දමන්නේ. පතිවත රකිනා ගැහැණුන් ලෝකයේ ඉන්නවා කියන්නේ. ඊට පසුව බරණැස් රජු දාඳු කැටය උඩ දමනවා. පතිවත රකිනා ගැහැණුන් ලෝකයේ නැති බව කියනවා. රජතුමා කියන වචනය එදවස අනිදිෂ්ට වෙන්නේ. සෑමදාම ක්‍රීඩාවෙන් බමුණව පැරදිලා යන්නේ. අන්න මේ බමුණව එනව රාජමාලිගාවට. රංකහවණු පොදියක් අරගෙන බරණැස් රජතුමාත් එක්ක එකතු වෙලා දාඳු ක්‍රීඩා කරනවා. නිකන් නෙවෙයි මේ අය දාඳු ක්‍රීඩා කරන්නේ. මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඉස්සෙල්ලම මේ බමුණ අරගෙන දාඳු කැටේ උඩ දාන ගමන් කියනවා පතිවෘතාව රකින්න ගැහණු ලෝවේ ඉන්නවා. ඊළඟට බඹදත් රජතුමා ගන්න අන්න දාඳු කැටේ උඩ දාන ගමන් කියනවා පතිවෘතාව රකින්න ගැහණු ලෝවේ ඉන්නේ. නමුත් රජතුමා කියන වචනය තමයි ඉෂ්ට වෙලා තියෙන්නේ. සෑම දාකම දැන් මේ බමුණව දාඳු ක්‍රීඩාවෙන් පරාද වෙනවා. මේකත් සූදු කෙලියක්. නමුත් ඉතින් හැම කෙනෙක්ම දන්නවා මුදලට ඔට්ටු තියලා මොනයම් හරි ක්‍රීඩාවක් කරනවා නම් ඒක සූදු කෙලියක්. ඉස්සර රජ කාලේ මෙන්න මේ වගේ ක්‍රීඩාවල් තිබුණා. ඉතින් දැන් මේ බමුණ කල්පනා කරනවා සෑම දාකම රාජමාලිගාවට ඇවිල්ලා කොපමණ රජතුමාත් එක්ක ඔට්ටු ඇල්ලුවත් බමුණමයි පරදින්නේ. දැන් බමුණ කල්පනා කර කර
ආස පොළව ගැට ගහන්න තරමට මොකක්ද හොයනවා හේතුව මං පරාද වෙනවා. අන්න දැන් අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. දවසක් දා මාලිගයට ඇවිත් යනෙන අතරතුරේ දුප්පත් අනේ තරුණ ලඳක් බමුණට හමු වෙයි අතරේ කුසේ දරු ගැබක් දරාන ඉන්න තරුණි දැකලා ඉතින් බමුණව වදනක් ඇය හට පවසන්නට උනා තුටින් දුරතියාම බැක්ක බමුණ ලැබෙන්නේ දියණියක් කියා ලං වීලා ඇය හට බමුණව වදනක් කියන්නියා දැන් මෙහෙම බමුණ කල්පනා කර යන විට මේ බමුණ දකිනවා තරුණ කාන්තාව. ඇය දරු ගැබක් දරාගෙන ඉන්නේ කුසේ. බමුණ දුර තියා දැක්කා මෑට ලැබෙන්න ඉන්නේ ගැහණු දරුවෝ. බමුණ කල්පනා කරා මේකට තියෙන හොඳ වැඩක් කරන්න. බමුණ මේ තරුණ කාන්තාව ළඟට කිට්ටු වෙලා කියනවා ඔබ බොහොම දුප්පත් කාන්තාවක්. ඔය දරුවා උඹට ලැබුණන් පස්සේ උඹට හදා වඩා ගන්න ඒ දරුවට සැප සම්පත් දෙන්න උඹට බෑ. මට පුළුවන් ওই දරුවා හදා වඩා ගන්න. මම ඔය දරුවා හම්බුණන් පස්සේ මට දෙන්න මම ඔබට රංක අහවුණු දෙන්න. දැන් මේ කාන්තාව බැලුවා ඇත්ත තමයි මොහු කියන්නේ. අන්න මේ කාන්තාව පොරොන්දුනා තමන්ට ලැබෙන දරුවව මේ බමුණට ලබලා දෙන්න. සති මාසද මේ දරු ගැබට ගෙදා ගතවන විට හරි ලක්ෂණ දූ සිඟිතියක් බිහි වෙනවානේ ඇයට ඉක්මන් කර පණිවිඩයක් බමුණ වෙත ඇයව යවන්නේ දියණිය බමුණට දීලා රංකහවනු ඇයව ගන්නි. දැන් මෑට දින සති මාස ගණන් ගත වුණා. දසකට මාසයක් ගත වෙලා. බොහොම ලක්ෂණ දියණියක් බිහි වුණා. මෑ ඉක්මන් කරලා යවනවා පණිවිඩයක් අන්නර බමුණ. බමුණ ඇවිල්ලා මෙන්න මේ මෑට ලැබුණු දරු සිඟිත්තිය වරන් මෑට රංකහවනු දුන්නා. ඔන්න මම ඔතෙන්ට එන්න උමනාවක් මට තිබුණා. දැන් නම් ටිකක් ලංකාවේ මේක අඩු. අන්න මට මතකයි මීට පෙර කාලෙක මෙන්න මේ දරුවන් ජාවාරමක් තිබුණා. යම් යම් ස්ථානවලින් දරුවන් හොරකම් කරන්න ගත්තා. ඒ වගේම තමයි හරියම විවාහ ජීවිතයක් ගත කරන්න බැරුව එක්ක දරු ගැබක් දරාගෙන මොනවා හරි දෙයක් සිද්ධ වෙලා මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න ඉස්පිරිතාලෙට මේ අය ඇතුල් වෙනවා. දැන් ඉස්පිරිතාලේ දරුවා හම්බ වෙනකම් මේ අම්මා කල්පනා කරනවා හපෝ මම මේක කොහොමද ලෝකෙට වසඟ කරන්නේ. දැන් හංගගෙන ඉඳී දරුවා හම්බ වෙනකම්. අන්නේ වෙලාවේ මේ සමහර තැන්වල ඉන්නවා තරවකාරය. මේක දැනගත්ත ගමන් ඇවිල්ලා කියනවා හරි මම දරුවා විකුණලා දෙන්න. මම මෙච්චර ගාණක් කරන් දෙන්න. අන්න ඔය වගේ ජාවාරුත් තිබුණා. ඉතින් අන්න මේ බමුණක් දැන් මේ කාන්තාවට මුදල් දීලා මේ දියණිය අරගෙන ගියා බමුණගේ මැදුරට. හැබැයි බමුණ බොහොම ලක්ෂණ දෙයක් කරනවා. මැදුරෙකින් පිරිමි සේවක යොහනිකට කිවත් කරන කාන්තා ඇසුරේ පමණක් දියණිය ඇති දැඩි කරන දැක්කොත් තනේ පිරිමි කෙනෙක් පතිවත රැක ගන්නට බැරි
බමුණා ඒ අදහස ඉටු කර ගන්නවා කොහොම හරි දැන් මේ බමුණව ගියා දැන් මේ දරුසිඟිත්තියක් තරම් තමන්ගේ මැදුරට ගිහිල්ලා මේ මැදුරේ ඉන්න පිරිමි සේවකයෝ අයින් කළා ඒගොල්ලෝ ගෙවල් වල යවුවා දැන් මේ මැදුරේ ඉන්නේ කාන්තාව විතරයි අන්න මේ කාන්තාවන් ළඟ මෙන්න මේ දූසිඟිත්තිය දැන් ඇති දැඩි වෙනවා දැන් බමුණ කල්පනා කරන්නේ මේ දරුවට තියෙන ආදරයක් නෙමෙයි මොහු බලන්නේ රජතුමත් එක්ක කවදා හරි දාඳු ක්‍රීඩා කරලා මෙන්න මේ රංකහවුන දිනා ගන්න. ඒක තමයි මේ බමුණගේ හිතයට තියෙන අදිෂ්ඨාන. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. දින සති මාසද වරස ගණන් දිවියට ගත වෙන්නේ ලදරොවියෙන් ළමා පියට දියණිය පා ඔසවන්නේ හිනහෙනවා පෙරලෙනවා බඩගා දනගා යනවා සිඟිති දියනේ මැදුරේ අන්න අල්ල අල්ල ඇවිදිනවා ළමා වියෙන් කෙමෙන් කෙමෙන් තරුණ වියට පානගන්නේ හරි ලක්ෂණ රූපයක් පෙර පිනකට පිහිටන්නේ ගිරාතුඩක් වැනි නාසය මොනර පිලක් වංකේසය මැදුරේ තනියම හිටියත් හරිම ලක්ෂණයි රූපය දැන් මේ සිඟිති දියණියව දින සති මාස වර්ෂ ගණන් ගතවන විට කෙමෙන් කෙමෙන් නැති දැඩි වෙනවා මෑ ලදරුවියෙන් ළමාවියටපත් වුණා දැන් ළමාවියෙන් මෑ තරුණියක් බවට පත් වෙනවා ඈට බොහොම ලක්ෂණ රූපයක් තියෙනවා තනියම හැදුනත් කිසිම පිරිමි පුලුටක් දැක්කේ නැති මෙන්න මේ තරුණිය හරි ලක්ෂණ අන්න දැන් බමුණ කල්පනා කරනවා දැන් තමයි මගේ දේ ඉෂ්ට කරගන්න හොඳ වෙලාව. දවසක් බමුණව තරුණිය හට යෝජනාවක් කරන්නේ කියනා දෙය ඕනනේ ඔබ හොඳින් අසාගෙන හිඳින්නේ සැප සම්පත් දීලා මෙතුවක් කල් ඔබ දැඩි කරුවා ඔහුත් එක්ක විවාහ වෙන්න යෝජනාවක් කෙරුණා කරන්න වෙන කිසිම දෙයක් නැහැනේ ලක්ෂණ තරුණිට බමුණ සමග දිවි ගෙවන්න කැමති වුණා අනේ ඒ විට දැන් මේ බමුණ යෝජනා කරනවා උඹ බොහොම ආදරේ මම උඹ හදා වඩා ගත්තා උඹට මං සැප සම්පත් දුන්නා මම දැන් උඹට යෝජනාවක් කරනවා ඒ යෝජනාව තමයි අද ඉඳලා මමත් එක්ක උඹ විවාහ වෙන්න දැන් මෑට වෙන කරන්න දෙයක් නැහැ පිරිමි කෙනෙක් කියලා දැකලා තියෙන්නේ මේ බමුණ විතරයි දැන් බමුණත් මහලු අන්න මෑ කැමති වෙලා එදා ඉඳලා මේ බමුණත් එක්ක මේ තරුණිය විවාහ වෙලා අමුසැමියන් හැටියට මේ බමුණගේ මන්දිරේ ජීවත් වෙනවා අන්න දැන් මෙච්චර දවසක් බරණැස් රජතුමාත් එක්ක කොපමණ දාඳු ක්‍රීඩා කළත් මේ බමුණ හැමදාම පරතන අන්න දැන් බමුණ කල්පනා කළා මම කරන්ටන් හොඳ වැඩක් රංකහවණු පොදියක් අරගෙන මැදුරට හනික යන්නේ වෙනදා වගේ රජුත් සමග දාඳු ක්‍රීඩා කරන්නේ පළ
බමුණව දාඳු කැටය අරගෙන උඩ දමනවා පතිවත රකිනා ගැහණු ලෝකයේ ඉන්නවා කියනවා එවැනි වරට රජතුමාව දාඳු කැටය උඩ දමන්නේ පතිවත රකිනා ගැහණු ලෝකයේ නැති බව කියන්නේ බමුණා කියන වචනය ඒ දවසේදී අනේ ඉෂ්ට වෙලා එදා ඉඳලා සෑමදාම බමුණව තරගෙන් දිනලා දැන් බමුණ යනවා රාජමාලිගාවට ගිහිල්ලා රජතුමාගේ මාලිගාව ඇතුලේ රංකාවුණු පොදියේ මේසුමින් තියලා ඔන්න දාඳු කැටේ උඩ දානවා දාඳු කැටේ උඩ දාන ගමන් කියනවා පතිවෘතාව රකින්න ගැහණු ලෝකේ ඉන්නවා රජතුමාට hina යනවා රජතුමා දාඳු කැටේ උඩ දානවා රජතුමා කියනවා පතිවෘතාව රකින්න ගැහණු ලෝකේ නැහැ නමුත් බමුණගේ වචනය එදා ඉෂ්ට වෙනවා අන්න බමුණව දාඳු ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරනවා රජතුමා බලනවා මේ කොහොමද අන්න බමුණව මේ කියපු වචන ඉෂ්ට වුණේ කොහොමද ඔහු පොඩි කාලේ ඉඳලා හදා වඩා ගත්ත මේ තරුණියත් එක්ක විවාහ වෙලා අන්න මේ තරුණියත් එක්ක මේ බමුණ දැන් අඹුසැමියන් හැටියට ජීවත් වෙනවා නෑව මේ බමුණත් එක්ක සන්තෝෂෙන් ජීවත් වන අතරතුරේ මෑවෙන කිසිම පිරිමියෙක් දැකලා නැහැ. ඉතින් මගේ පතිවෘතා බලය ආරක්ෂා වෙනවා. මෑ රැකගෙන ඉන්නේ. අන්න ඒක නිසා තමයි මෙන්න මේ විදියට සෑමදාම මේ බමුණව ජයග්‍රහණය කරන්නේ. රජතුමාට හරි පැනයකි බමුණව කොහොමද දිනන්නේ බමුණා ගැන වරින් වරට රජතුමා විපරම් කරන්නේ බමුණා ගෙවන ජීවිතේ ගැන රජතුමාට සැලවෙනවා ඉරින්දක් සමගින් මැදුරේ ඉන්නා බව වැටහෙනවා දැන් මේ රජතුමාව බැලුවා මෙච්චර කාලයක් පෙරදුන බමුණ කොහොමද දැන් ජය ගන්නේ රාජපුරුෂයෝ යදෙව්ව රජතුමා අන්න රජතුමාට ආරංචි වෙනවා මේ බමුණව ලස්සන තරුණියක් එක්ක විවාහ වෙලා මැදුරේ කාලය ගත කරන බමදත් රජතුමා කල්පනා කරා එහෙනම් ඒක තමයි මේ පතිවෘතා බලය රැකගෙන ජීවත් වන කාන්තාව ලෝකේ ඉන්නවා කී දාදු ක්‍රීඩා කරන හැමදාකම මේ බමුණ දිනන මෙන්න මේ පතිවෘතා බලය කියන දේ තියෙනවා ඉතිහාසයේ බුදුන්ගේ කාලේ ඉඳලා මොකද පතිවෘතාව රැකගෙන තමන්ගේ ජීවිතය තමන්ගේ සැමියාගේ ජීවිතය බේරගත් එක කතාවක් තමයි මම මතක් කරලා දෙන්නම් සම්බුලා ජාතකය මොකද සොත්තියසේන යුවරජතුමාට කුෂ්ඨ රෝගයක් හැදිලා කොපමණ වෙද හෙදකම් කරත් ප්‍රතිඵලයක් නෙමෙයි අවසානයේ වනගත වෙලා සොත්තියසේන රජතුමා මෑගෙන අවිශ්වාසයක් ඇති කරගත්තා අන්න මෑ තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න පතිවෘතා බලය පෙන්නලා පැංගිඩක් අරගෙන අය අදිෂ්ඨානයක් කරලා මේ සොත්තියසේන යුවරජතුමා නැහැවුවා මොනතරම් වෙදෙකුටවත් සුව කරන්න බැරි වුණා මේ කුෂ්ඨ රෝගේ පතිවෘතා බලය නිසා සුව වුණා අන්න බොහොම ලක්ෂණ කතාවක් ඉතින් මේ පතිවෘතා බලය කියන එක හරියට ආයුධයක් වගේ හරියට ආරක්ෂා කරගෙන හිටියොත් තමන්ට කිසි කරදරයක් වෙන්නේ නැහැ ඒ වගේම තමයි පතිවෘතා බලය බිඳගෙන සිද්ධ වෙච්ච දේවල් තියෙනවා මට මතකයි සමුක්ක ජාතක කතා වස්තුවේ තියෙනවා
තමන්ගේ බිරිඳ ආරක්ෂා කරගන්න මේ දානව රාක්ෂයව මේ යක්ෂයා කරඬුවක තමන්ගේ බිරිඳ දාගෙන කුසේ තියන් ආරක්ෂා කළා. නමුත් කොච්චර ආරක්ෂා කළත් වැඩක් නැහැ. අවසානයේ දියනාන්න ගිහිපු වෙලේ සිද්ධි විද්‍යාර්ථ කියන දිව්‍ය පුත්‍රයා දැකලා මෙන්න මේ කාන්තාවට ආසාවක් ඇති වෙලා පතිවෘතාව බිඳගත්තා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔය පතිවෘතාව රැකගෙන ඉන්න පැත්තටත් පතිවෘතාව බිඳගත්තාම වෙන විපාකත් මේ සම්බුද්ධ ශාසනයේ 550 ජාතක කතා පොතේ නොඑක් අවස්ථාවල තියෙනවා. ඉතින් දැන් බරණස් රජතුමා දැනගත්ත එහෙනම් මේක තමයි රහස. මේ බමුණ හැමදාම දාදු ක්‍රීඩාවෙන් දිනන්නේ මෙන්න මේ තමන්ගේ බිරිඳත් එක්ක පතිදම් බලය ආරක්ෂා කරගෙන මැදුරේ වාසය කරන නිසා. රජතුමා මේකට උපායක් කල්පනා කරලා කතා කළා රාජ සේවකයෙකුට. සේවකයා කියනවා වදනක් ඔබ හට පහදන්නට ඕනනේ අර බමුණගේ දිරිඳගේ පතිවත බිඳලන්නට මට පුළුවන් ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න රජ අනපිලි අරගෙන සේවකයා සැරසුණා අන්න ඉක්මන් කර සේවකයා බමුණ මැදුර අභියසට පිය මනිනවා මල් වෙලද සලක් පටන් ගන්න විලස. දැන් මේ සේවකයාට රජතුමා කතා කරලා කියනවා මෙන්න මේ බමුණගේ බිරිඳගේ පතිවෘතා බලය බිඳින්න ඕන. නැත්නම් මට වෙන්නේ හැමදාම මේ දාඳු ක්‍රීඩාවෙන් පරාදයි. මට පුළුවන් ඕන තරම් වෙන මුදල් වියදම් කරන්න. දැන් රජතුමාගේ රාජාන පිළිගත්තා. සේවකයා කල්පනා කරා හොඳයි මං උපායක් යොදන්න. මේ සේවකයා ගියා මේ බමුණගේ මැදුර ඉස්සරහට. ගිහිල්ලා විපරම් කරලා බලන විට මේ සේවකයාට ආරංචි වෙනවා මේ බමුණගේ බිරිඳට සෑමදාම මල්ලම්ම කෙනෙක් මල් අරගෙන යනවා. මේ සේවකයා කල්පනා කළා මේක මට හොඳ අවස්ථාවක්. මමත් මල් කඩයක් පටන් ගන්නවා. මැදුර ගෙදිරියේ ලක්ෂණ මල් කඩයක් පටන් ගන්නේ වෙන මල් කඩවලට අඩුවෙන් ඔහු මල් අනේ විකුණුවේ මල්ලම්මව කඩයක් ගානේ ඇවිද යන්නේ ලාභ මල් කඩේට අන්න ඇයවගේ දාපිය මනින්නේ. දැන් මේ බමුණගේ බිරිඳට මල්ලම්ම මල් අරන් යනවා. දැන් මේ රාජ සේවකයා මල් කඩයක් දාලා මේ මල් කඩේට වෙල දානවා. බොහොම ලස්සන මල් මාලා ගොතලා වෙන මල් වෙළඳසල් වලට වැඩිය විශාල මුදලක් අඩුවෙන් තමයි ඔහු විකුණන්නේ. දැන් මේ මල්ලම්ම කඩයක් ගානේ ඇවිල්ලා මෙන්න මේ සේවකයාගේ මල් කඩේට ආවා. ඇවිල්ලා බලනවා මෙතන විල අඩුයි ගොඩක්. මල්ලම්ම කල්පනා කළා මටත් ගානක් තියාගෙන පුළුවන් මේ වැඩේ කරන්න. අන්න දැන් මල්ලම්මව මෙන්න මේ තරුණයාගේ මල් කඩෙන් තමයි සෑමදාම බමුණට මේ බමුණගේ බිරිඳට මල් අරගෙන යන්නේ. අන්න දැන් මේ මල් කඩේ ඉන්න මේ තරුණයව මල්ලම්මත් එක්ක බොහොම ලෙන්ගතු වුණා. වෙන අය හට වැඩියෙන් අනේ තියෙනවා ලාභයක් මේ මට මල්ලම්මව පුරුදු වුණා තරුණයාගේ වෙළඳසලට සෑමදාම මල් අරගෙන හරි සතුටින් පිය මැන්නා
අරිලෙන්ගතු කමින් ඉදී තරුණය අනේ මේ දෙන්නා. දැන් මේ මල්ලම්මයි තරුණයයි බොහොම ලෙන්ගතු කමින් තමයි ඇසුරු කරන්නේ. මොකද මල්ලම්මටත් දැන් ලාභය හොඳයි. අන්න දැන් මේ තරුණයා කල්පනා කරා දැන් ටික කාලයක් වෙනවා මේ මල්ලම්ම මාත් එක්ක හිතවත් වෙලා. අන්න දැන් මගේ හිතේ තියෙන දේ මං ඉෂ්ට කරගන්න ඕන. අපි බලමු මොකක්ද කියලා මේ තරුණයාගේ හිතේ තියෙන්නේ. මේ තරුණයා දවසක් මල්ලම්ම එන විට ටිකක් අසනීපෙන් වගේ හාන්සි වෙලා ඉන්නවා. ඇයිද පුතේ අසනීපෙන් වගේ මල් අම්මව අහන්නේ? යමුද අනේ බෙහෙත් ටිකක් ගන්නට විමසලා ඉන්නේ. මට තියෙන රෝගය මල් අම්මේ සුව කරගන්න ඖෂධයක් නැහැනේ මේ මහට උවමනා වෙන්න. මල්ලම්මව මල් ගෙනියන තරුණිය දැක ගන්නට හිතයි. ඒ හින්දා මගේ හදවත තුල අනේ දුක තව වැඩි වෙයි. මේ තරුණයා කියනවා අම්මේ මට එහෙම අසනීපයක් නැහැ. මට තියෙන්නේ හිත තුල කාංශියක්. ඒ මොකක්ද? ඔය මල්ලම්ම ලස්සන මල් මාලා අරගෙන යන ඒ මල් මාලා පළඳින තරුණියෝ මට දකින්න ආසයි. අනේ මල්ලම්මේ මට ඒ උදව්ව කරන්න. මල්ලම්ම කියනවා කොහොමද පුතේ මං මේ මැදුරට අරන් යන්නේ? බමුණ හරි වසයි. අනේ මල්ලම්මේ මගේ ආසාව මේ හිත තුල තියෙන දේ ඉෂ්ට කරගන්න බැරි වුණොත් මම නිකරුණේ මැරිලා යාවා. මල්ලම්ම කල්පනා කරනවා කොහොමුණත් පව් මේ ජීවිතේ. මල්ලම්ම කියනවා හොඳයි පුතේ මම හෙට උදේම එන්නම් උඹ ලෑස්තිලා ඉඳපන්. බහුවදාම මල්ලම්මව මල් කඩයට පැමිණෙන්නේ. ලොකු වට්ටියකට තරුණයා පළමුව අනේ එදා දැමුනේ. ඊට උඩින් වෙළඳ සැලේ මල් මාලා හැම දමනවා. වට්ටිය ඇගේ හිසේ තියන් මැදුර වෙතට පියමනිනවා. වට්ටිය හනිකට අද මේ මල්ලම්මව හරි සතුටින් බමුණගේ බිරියව ගින්නා කාමරයෙන් ගියා තුටින්. එහෙනම් මම යන්නට යනවා කියලා පිට වෙනවා. එකින් එකට මේ තරුණිය මල් මාලා පළඳිනවා. පහුවදා උදේම මල්ලම්ම ආව මේ මල් කඩේට. ඇවිල්ලා ලොකු වට්ටියක් අරගෙන මේ වට්ටිය ඇතුළට දැම්ම මේ තරුණයා. දාලා ඊට උඩින් මේ වෙළඳ සැලේ තියෙන සියලුම මල් මාලා අඩුක් කරා. දැන් මේ මල්ලම්ම බොහොම අමාරුවෙන් තමන්ගේ හිසේ මේ වට්ටිය තියාගෙන ගියා මේ බමුණගේ මැදුරට. ගිහිල්ලා අය ඉන්න සිරියහන් ගබඩාවට ගිහිල්ලා වට්ටිය බිමින් තිබ්බා. තියලා කියන වෙහෙනම් මම ගිහිල්ලා එන්නම්. අන්න මල්ලම්ම පිට වුණා. දැන් මේ බමුණගේ බිරිඳව හරි ආසාවෙන් මේ මල් මාලා එකින් එක අරගෙන තමන්ගේ ගෙලේ දානවා ලස්සන බලමු. අපි බලමු ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. එකපාරට වට්ටිය ඇතුලේ සිටි තරුණයා දකින්නේ. ඇගේ හිතේ ආසාවක් තරුණයා වෙත ඇදිලා යන්නේ. මෙතුවක් කල් වයසක බමුණෙක් අමදා
මම දකින්නේ ඇගේ හිත තුල තරුණය ගැන අදහසක් එදා නැගෙන්නේ එක පාරටම දැන් මෑ දැක්කා මේ මල් මාලා ගන්න අතරතුරේ මේ වට්ටිය ඇතුළේ ඉන්න තරුණයෝ මෑට හිතා ගන්නවත් බෑ මොකද මෑ දැකලා තියෙන්නේ සෑමදාම මෙන්න මේ වයසක මහලු බමුණ විතරයි පිරිමි කෙනෙක් කියලා වෙන කිසි කෙනෙක් දැකලා නැහැ එක පාරට මේ තරුණයා දැක්ක මේ තරුණියගේ හිත තුල ඔහු පිළිබඳ ලොකු ආසාවක් ඇති වුණා හැඟීමක් දැනුණා අන්න මේ තරුණිය මෙන්න මේ මල් වෙලඳ සැලේ ඉඳි තරුණියත් එක්ක දැන් බොහොම සංකෝෂේ මේ සිරියහන් ගබඩාවේ හැසිරෙනවා අපි බලමු ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා එක පාරට බමුණා මැදුරට එන ශබ්දය ඇසෙන්නේ කලබල වුණ තරුණිය මොකදයි කරන්නේ එදා හිතන්නේ ඉක්මන් කළ තරුණයා සිරියහන යටට රිංග ගන්නේ මොකුත් නොවුන ගානට ඇය සතුටින් කාලය ගෙවන්නේ දැන් එක පාරටම මේ බමුණ මැදුරට එන ශබ්දය ඇහුණා මම කල්පනා කළා මොකක්ද දැන් ඉක්මනට මං කරන්න අන්න මේ තරුණයව සිරියහන යටට රිංග ගත්තා මම දැන් මුකුත් නොවන වගේ මේ බමුණත් එක්ක කතා කරනවා මේ බමුණර කියනවා අනේ හිමියනේ මට ලොකු ආසාවක් තියෙනවා බමුණ අහනවා මේ මොකක්ද ඔයාට පුළුවන් දක්ෂ ලෙසින් වීණාවක් වයන්න මට ආසයි අනේ ඒ හඬට මෙතන ඉඳන් නටන්න මගේ පෙම්බර හිමියනි වීණාව ඔබේ අතට ගන්න මට පුළුවනි ලක්ෂණ ලෙස මෙතන අනේ අද නටන්න මෑ කියනවා හිමියනේ මට ලොකු ආසාවක් තියෙනවා බමුණ අහනවා මොකක්ද ඔයාට හොඳට වීණා වායනය කරන්න පුළුවන් අනේ මට ආසයි මේ වීණා නාදයට ලස්සනට නටන්න බමුණ කියනවා ඉතින් නටන්න අනේ එහෙම බෑ ඔයා වීණාව වාදනය කරන්න හැබැයි මම නටන්නේ ඔයාගේ ඇස් දෙක මැදලා බමුණ කියනවා හරි මං ඇස් දෙක වහගෙන වීණා වාදනය කරන්න එහෙම බෑ මෑ රෙදි පටියක් අරගෙන මෙන්න මේ බමුණගේ ඇස් දෙක ගැට ගැහුවා බමුණගේ ඇස් දෙක ගැට ගහලා දැන් බමුණ වීණාව වාදනය කරනවා දැන් ඇගේ මේ තරුණ බිරිඳව හරි ලස්සනට නටනවා සිරියහන යට සිටි තරුණයා එළියට පැමිණෙන්නේ ඔහුගේ අතින් බමුණට තට්ටෙට ටොක්කක් අනිමින්නේ කවුද මගේ තට්ටෙට ටොක්කක් ගන්නේ ඔහු අහන්නේ සමාවෙන්න හිමියනි නටනා විට මගේ අත වැදුනනේ දැන් මේ තරුණයා සිරියහන යටින් එළියට ආවා ඇවිල්ලා මේ බමුණගේ තට්ටෙට මේ වයසක බමුණගේ තට්ටෙට ටොක්කක් යනවා ඇනලා හු යන්නේ කියලා බමුණ අහනවා අනේ සුඳුරිය කවුද මට තට්ටෙට ටොක්කක් යන්නේ මෑ කියනවා ටොක්කක් යන්න නෙවෙයි මම නටන විට මගේ වැලමිට වැදුණා බමුණ කියනවා ඇත්තමද අනේ ඔහි මියනේ දැන් කොහොම හරි මේ සිද්ධිය ඉවර වෙලා පහුවදා ගියා බමුණව රාජමාලිගාවට ගිහිල්ලා දැන් වෙනද වගේ දානු ක්‍රීඩා කරනවා සේවකයා රජුට ගොසින් සිදු ගුණ සමදේ කියන්නේ
ඊට පසුව මොකද වෙන්නේ කියලා පින්වත බලන්නේ බහුදා උදයම බමුණම රජ මැදුරට පිටව යන්නේ වෙනදා වගේ මුදල් යොදලා දාඳු ක්‍රීඩා කරන්නේ බමුණ පළමුවෙන් දාඳු කැටය අරන් උඩ දමනවා ඊට පසුව බරණැස් රජතුමා කැටය විසි කරනවා වෙනදා වගේ බමුණ නැහැනේ එදා ඉතින් ජය ගන්නේ බරණැස් රජතුමා දාඳු ක්‍රීඩාවෙන් ජය ලැබුණේ දැන් සේවකයා ගිහිලා රජතුමාට කිව්වා රජතුමනි ඔන්න මගේ කාර්යය මම ඉෂ්ට කළා. දැන් පහුවදා බමුණාව දාඳු ක්‍රීඩා කරා. වෙනද වගේ බමුණ දාඳු කැටේ උඩ දාලා කියනවා හරි සන්තෝෂයි. පතිවත රකින්න ගැහණු ලොවේ ඉන්නවා. මම දත් රජතුමා දාඳු කැටේ විසි කරන ගමන් කියනවා පතිවත රකින්න ගැහණු ලොවේ නැහැ. නමුත් අන්නේදා මේ බමුණගේ වචනේ බොරු වෙලා රජතුමා දාඳු ක්‍රීඩාවෙන් දිනනවා. බමුණ හරි තරහෙන් එන්නේ ගෙදර. ඇවිල්ලා අහනවා තමන්ගේ බිරිඳගෙන් මෙච්චර කාලයක් පතිවත රැකගෙන හිටියේ උඹට මොකද වුනේ? මට මොනවත් වෙලා නැහැ හිමියනේ. උඹ කොහොමද එහෙම කියන්නේ? මම කියනවා හිමියනි ඔබට මම අවිශ්වාසයි. හොඳයි එහෙමනම් මම්මගේ පතිවෘතා බලය අද ඔප්පු කරනවා. මෑ කියනවා එහෙනම් හෙට උදේම ඔබ මේ මැදුර ඉස්සරහ විශාල ගිනිමැලයක් සකස් කරන්න ඕන. මම අන්නේ ගිනිමැලයට පනින්න. මම නිර්දෝෂී නම් මම පිච්චෙන්නේ නැහැ. බමුණ කියනවා හොඳයි. මම ඒ දේ කරන්නේ. ඉක්මන් කර තරුණයාට මල්ලම්මගේ අතේ හනික මේ සින්දිය කියලා ඇයව පණිවිඩයක් යවයි හනික බහුදා මැදුර ඉදිරියේ ගිනිමැලයක් සකස් කළේ සියලු දෙනා මැය කරන දේ බලා සිටින්නේ කලින් මෑ කිව්වා හොඳයි ගිනිමැලයක් සකස් කරා. මෑ ඉක්මනට මල්ලම්මට පණිවිඩයක් යවලා මල්ලම්මගේ අතේ මේ තරුණයාට පණිවිඩයක් යවුවා. හෙට උදේ මං ගිනිමැලයකට පණින. ඒ ගිනිමැලේ පණින වෙලේ ඔබ ඇවිල්ලා මගේ අතකින් අල්ල ගන්න. අන්න දැන් මල්ලම්ම ගිහින් මේ තරුණියට මේ තරුණයා කියපු තරුණයාට කියපු කතාව කිව්වා. දැන් පහුවදා විශාල ගිනිමැලයක් මේ බමුණගේ මන්දිරයේ ඉස්සරහා සකස් කරලා සියලු දෙනා දැන් වට වෙලා බලන්න. ඔන්න දැන් මෑ සූදානම් වෙන්නේ තමන්ගේ පතිවෘතාව ඔප්පු කරන්න මේ ගිනිමැලයට පණි. ඉක්මන් කර මයව ගිනිමැලය වෙතට පණින් යන්නේ මල් කඩේ තරුණයා ඇවිත් ඇගේ අතකින් අල්ලගන්නේ බලන්න අනේ බමුණානනි වෙච්ච දෙයක් මෙමාහට අද වෙනකම් මගේ පතිවත බිඳුනේ නැහැනේ පෙර පිනට වෙන පිරිමියෙක් ඇවිදින් මගේ අතකින් අල්ලගත්තේ ඒ හින්දා මෙතනදී මගේ පතිවත අද බිඳිලා ඇත්තේ මෑ කියනවා අනේ බලන්න හිමියනේ මෙච්චර කාලයකට පිරිමි කෙනෙක් මගේ අතකින්වත් අල්ලලා නැහැ. ආ මේ මොහොතේ තමයි මගේ අතින් ඇල්ලුවේ. ඉතින් ඒ නිසා මගේ පතිවත උන්න දැන් තමයි බිඳුනේ. දැන් මෑ ප්ලෑන් කළා තමයි මෙන්න මේ තරුණයාට එන්න කියලා මේ සිද්ධිය මේ ගිනිමැලේ ළඟ සිද්ධ කරේ.
මල්ලම්මගේ අතේ පණිවිඩයක් යවලා. නමුත් බමුණ දන්නේ නැහැ මේක. අන්න දැන් මේක අහගෙන ඉතිය බමුණ කල්පනා කරා උඹ මාව රැවට්ටුවා. මෙන්න මේ බමුණ මොකක්ද කරන්නේ? මෙන්න මේ තරුණියව තමන්ගේ ජීවිතයෙන් එලවලා දානවා. අපි බලමු ඊට පස්සේ මේ රජතුමායි රාජ සේවකයයි මොකක්ද කරන්නේ කියලා. සිනහ වෙවි රජතුමා සේවකයා සමග මැදුර වෙතට පිය මනිනවා අනේ වෙච්ච දෙයක් බලන්න කොබමුණට කල සේවය වෙනුවෙන් සේවකයට රජු සලකනවා තෑගි භෝග තරාතිරම් තරුණයාට හිමි වෙනවා දැන් රජතුමා රාජමාලිගාවට ගිහිල්ලා මේ තරුණයාට තෑගි භෝග ඒ වගේම දානාන්තර දුන්නා. දැන් මේ රජතුමායි තරුණයා hina වෙනවා කිය. බලන්න මේ මෙච්චර උගත් මේ බමුණෙක්ගේ ඇස් දෙක අන්ධ කරලා රෙදිපටියකින් ගැට ගහලා මේ කාන්තාව මේ බමුණට කරපු බොරු අන්න මේ අන්ධ භූත ජාතක කතා වස්තුව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත්නුවර දෙව්රම් මහ විහාරයේදී උකටලී වුණ භික්ෂූන් වහන්සේ නමකට. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන අවසානයේදී අන්නර උකටලී වුණ භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙනවා. මෙන්න මේ දහම් කතාව 550 ජාතක කතා පොතේ 62 වෙනි දහම් කතා වස්තුව. මම ආද ඔබට විරුදුවේ මේ වගේ ගායනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙර අපර සම්දි ගලපලා මේ දහම් කතාව දේශනා කරලා අවසානයේදී කියනවා මම තමයි එදා බරණැස් රජුරුවන් වෙලා උප්පත්තිය ලැබුණේ. අන්ධ භූත ජාතක මේ කතා පුවත නිමා වෙන්නේ ඇසුව සැමට නිරෝගී සැප සම්පත් නිති උදා වෙන්නේ ලෙඩක් දුකක් කරදරයක් බාධාවක් නොම වේවා මරණින් මතු මෙත් බුදු ළඟ අමනිවනේ සැනසේවා මරණින් මතු මෙත් බුදු ළඟ අමනිවනේ සැනසේවා